හරි ළමයි අද සාකච්ඡා කරන්නේ දර්ශකාලක් ගණක ගැටලුවක්. ඇත්තටම කිව්වොත් සාමාන්‍ය පෙළ 11 වසර පළවෙනි අච්චුපොතේ දෙවෙනි පාඩම දර්ශකාලක් ගණක මීට කලින් දර්ශකාලක් ගණක නීති අවබෝධ කරගෙන ඇති. මේකට අපිට පාවිච්චි කරන්න තියෙන දර්ශකාලක් ගණක නීති පමණයි. මම පොඩ්ඩක් නීති ටික මතක් කරගෙන යන්නම්. දර්ශකාලක් ගණක නීති ටික මම පොඩ්ඩක් මතක් කරන් යන්නම්. දර්ශකාලක් ගණක නීති කිව්වහම නීති වර්ග මූලික නීති වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. මූලික නීති දෙකයි තියෙන්නේ. පළවෙනි නීතිය තමයි පාදයේ සමාන දර්ශක එකිනෙක ගුණ කිරීමේදී පාදයේ සමාන දර්ශක. මේකට කියනවා පාදය කියලා. මේකට කියනවා අපි දර්ශකය කියලා. මේ සම්පූර්ණයකට අපි කියනවා බලය කියලා. ඒ වුණත් කටවහරදී මේකට බලය කියලා කියනවා. මේ සම්පූර්ණයකට දර්ශකය කියලා කියනවා. ඒ වුණත් ඇත්තම විදිය මේක පාදය, මේක දර්ශකය, මේ සම්පූර්ණයක බලය. හරිනේ. පාදයේ සමාන දර්ශක. පාදයේ සමාන දර්ශක ගුණ කිරීමේදී බලයන් කියන එක එකතු වෙයි. 3 3 6. පොඩ්ඩක් මතක් වෙන්න ගන්න. අනිත් එක තමයි පාදයේ සමාන දර්ශක එකිනෙක බෙදීමේදී පාදයේ සමාන දර්ශක එකිනෙක බෙදීමේදී බලයන් එකිනෙක අඩු වෙයි. ඔය දෙක තමයි මූලික නීති දෙක වෙන්නේ. මේක උන අපිට ලියන්න පුළුවන් මේ විදිහට. මෙහෙම ලිව්වත් මේකම තමයි තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. හරිනේ. ඊට අමතරව තව නීති කිහිපයක් තියෙනවා. බලයක බලය අවස්ථාව කියලා එකක් අපි සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට 2 3 වෙනි බලයේ මෙහෙම කිව්වොත් මේකේ තේරුම වෙන්නේ මේක බලයක්, බලයක බලය. ඒතර මේ දෙක එකිනෙක ගුණ වීම සිදු වෙනවා. බලයන් දෙක එකිනෙක ගුණ වෙලා උත්තර එනවා 2 6 වෙනි. මේකට කියනවා අපි කියන්නේ බලයක බලය අවස්ථාව. ඊට අමතරව නිකන් රූට් එකක් නැත්නම් වර්ගමූලයක් නැත්නම් ඝන මූලයක් වගේ આવොත් ඝන මූලයක් આવොත් මෙතන 3 එනවා. ඕකේ තේරුම වෙන්නේ 3න් එකේ බලය කියන එක. ඕක සාධාරණව නිරූපණය කරනවා. මෙතන n කියලා දාලා මෙතන 5 වගේ ගත්තොත් එක යටින් මේ සියල්ලම මතක ඇති කියලා මම හිතනවා. ඔන්න ඔය සියලු දැනුම පාවිච්චි කරලා මෙන්න මේ ගැටලුව විසඳන්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත් දර්ශක නීති පමණයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. දර්ශක නීති පමණමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. මහා ලොකු ගැටලුවක් නෙමෙයි මේක. සාමාන්‍ය නීති ටිකක් හරි විදියට පාවිච්චි කරන විදිය විතරක් ඉගෙන ගත්තා නම් මේ ගැටලුවක් අපිට නිවැරදිව හදා ගන්න පුළුවන්. මම පළවෙනි තැනින් නම් පටන් ගන්නම්. මෙතන තියෙනවා 32 ඍණ 2 බෙදීම් 5 වෙනි බලය. ඒ කියන්නේ මේක ඍණ දර්ශකයක්. ඍණ බලයක් තියෙනවා අපි ඒකට කියනවා ඍණ දර්ශකයක් කියලා. මෙතන ඍණ එකක් නැහැ. මෙතන ධන දර්ශකයක්. මෙතනත් ධන දර්ශකයක්. මෙතන මේ ඝන මූල, මෙතන ඝන මූල. ඔන්න ඔය දැනුම චුට්ටක් පාවිච්චි කරගන්න විතරයි තියෙන්නේ. 32. මේක චුට්ටක් මතක තියාගන්න 32. මෙතන 5 තියෙනවා නම් මේ 32 කියන එක මොකක් හරි සංඛ්‍යාවක පහේ බලයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් O level ගණිතේ O level ගණන් එන්නේ මේ විදිහට හදන්නම තමයි. මෙතන 5 තිබ්බොත් මෙතන හරේ තියෙන 5නේ. හරේ 5 තියෙනවා කියන්නේ මේ 32 කියන එක කුමන හෝ සංඛ්‍යාවක පහේ බලයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මේක මෙතන 3 තියෙනවා කියන්නේ 216 කියන එක කුමන හෝ සංඛ්‍යාවක 3 බලයක් විදිහට ලියන්න පුළුවන්. මෙතන 4 තියෙනවා කියන්නේ 81 කියන එක කුමන හෝ සංඛ්‍යාවක 4 බලයක් විදිහට ලියන්න පුළුවන්. ඕනෑම සංඛ්‍යාවක හරි ඕනෑම විචල්යක හරි බිඳුවෙනි බලය ඕනෑම සංඛ්‍යාවක හරි ඕනෑම විචල්යක හරි බිඳුවෙනි බලය 1යි කියලා අපි කියනවා. ඕනෑම එකක බිඳුවෙනි බලය 1යි. 27 ඒකේ එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ වගේ આવොත් භාගයක් විදියට આવොත් තමයි අපි අර ක්‍රමයට පාවිච්චි කරන්නේ. හරි. පළවෙනි එකට එන්න. 32 ලියා ගන්න පුළුවන් අපිට 2 5 වෙනි බලය විදියට. මම සරලව දන්න දේවල්. මම මෙහෙම දානවා. වරහණක් දාන්න අපි විතර බලයක් ගත්තානේ. ගුණ කිරීම 216 ලියා ගන්න පුළුවන් 6 3 වෙනි බලය විදියට. මම මේව දන්න හින්දා ලියාගෙන යන්නේ. 81 ලියා ගන්න පුළුවන් 3 4 වෙනි බලය. සියලු දැනුම් පාවිච්චි කරන්න තියෙනවා. 8 බිඳු වෙනි බලය කියන්නේ 1යි. මම හරිනේ. මෙතන ඝන මූලය 27. ඍණ 2 වෙනි බලය. මෙතන ඝන මූලයක් 3 වෙනි එක කියන්නේ 3න් එකේ බලය. හරිනේ. දැන් මෙතන ඉඳන් ක්ලියර් කියලා මම හිතනවා. හරිනේ. ඊට පස්සේ මෙතන තියෙන බලයක බලය අවස්ථාවනේ
දර්ශකර අතුරු නීති. බලයක බලය අවස්ථාව, බලයක බලය අවස්ථාව, බලයක බලය අවස්ථාව. මෙතන මේ ඝන මූලයක්. එකේ ඕනෑම බලයක් එකයි වගේම එකේ ඕනෑම මූලයක් එකයි. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. මේක මම හදලා පෙන්නන්නම්. මෙතන බලයක බලය අවස්ථාව. ඊළඟට අපිට දාන්න තියෙන බලයක බලය අවස්ථාව. හරිනේ? මෙතන 2 5 ගුණ කිරීම ඍණ 2 බෙදීම 5. ගුණ කිරීම 6 3 ගුණ කිරීම 2 බෙදීම 3. බෙදීම 4 ගුණ කිරීම 3 බෙදීම 4. මෙතන 3න් එකේ බලයක් එන්නේ 1න් 3 එකේ බලය. එකේ ඕනෑම බලයක් කීයද පුතා? 1යි. 27. මෙතන ඍණ 2 බෙදීම 3 බලයක බලය අවස්ථාව. දැන් මම කිව්ව දෙයක් මතක ඇති. මෙතන මේ භාගයක් විදියට ඇවිල්ලා තියෙන බලයක්. මෙතන යට තියෙන්නේ 3. අනිවාර්යෙන් 27 ලියා ගන්න පුළුවන් මොකක් හරි සංඛ්‍යාවක 3 බලයක් විදියට. මෙතන කැපෙනේවා කපලා දාමු. මම මේක ඊළඟ පියවරට අරන් යන්න. මෙතන කැපෙන කොට නේවා කපලා දාමු. සාමාන්‍ය කැමතිම දෙන්නේ කපන කොට නේද? දෙක බෙදීම 3යි. මෙතන 4 ගුණ කිරීම 3 බෙදීම 4යි. එකේ ඕනෑම බලයක් එකයි. ඕනෑම බලයක් එකයි. ඍණ බලයක් වුණත් ධන බලයක් වුණත් ඕනෑම බලයක් එකයි. 27. මොකක් හරි සංඛ්‍යාවක 3 බලයක් විදිහට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 3 තුන්වෙනි බලය. 3 වරේ 3 9 9 වරේ 3 27යි. දැන් කපන කොට මේව කපලා දාන්න. මෙතන 5ට මෙතන 5 කැපෙනවා. 1. මෙතන 3ට මෙතන 3 කැපෙනවා. 1. මෙතන 4ට මෙතන 4 කැපෙනවා. මෙතන 3ට මෙතන 3 කැපෙනවා. ඉතිරි වෙන ටික ලියලා දාගමු අපි. ඉතිරි වෙන සෙට් එක ලියලා දාගමු අපි. මෙතන 2 එක් වාරයක් ඍණ 2 ඍණ 2යි. දෙකේ ඍණ දෙවෙනි බලය. ගුණ කිරීම 6 එක් වාරයක් 2 2යි. මෙතන 3 තුන්වෙනි බලය. 1 1 ලිව්වත් එකයි නැතත් එකයි. එක මොකින් මොකක් හරි සංඛ්‍යාවකින් ගුණුනා මේකම නෙන්නේ. ලිව්වත් එකයි නැතත් එකයි. 3 ඍණ දෙවෙනි බලය. හරියයි කියලා මම හිතනවා. හරිනේ? දැන් තියෙන විශේෂම දේ තමයි ඍණ දර්ශක ධන කර ගැනීම. කොහොමද ඍණ දර්ශකයක් ධන කරගන්නේ? මම උදාහරණයක් විදිහට මෙහෙම දෙන්නම්. දෙකේ ඍණ දෙවෙනි බලය කිව්වොත් එහෙම මේක ධන දර්ශක කරන්න එක යට එකකින් යටට අරන් යනවා. උඩ එක තියලා යාර කාටට අරන් යනකොට ඍණ දර්ශක ධන වෙනවා. උදාහරණයක් විදිහට යට තිබ්බොත් එහෙම 5 ඍණ 5 වෙනි බලය ඒක උඩට ගේද්දි ධන දර්ශකයක් වෙනවා. සරල නීති කීපයක් තියෙනවා. පළවෙනි නීතිය වෙන්නේ පාදයේ සමාන දර්ශක එකිනෙක ගුණ කිරීමේදී බලයන් එකිනෙක එකතු වේ. දෙවෙනි එක වෙන්නේ පාදයේ සමාන දර්ශක එකිනෙක බෙදීමේදී බලයන් එකිනෙක අඩු වේ. අතුරු නීති කීපයක් තියෙනවා. බලයක බලය අවස්ථාව, මේ වගේ ඍණ දර්ශක ධන දර්ශක කිරීම, ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි කියන එක. ඊට අමතරව වර්ගමූල සීන් එක කියන්නේ අර මූල n දාන සීන් එක. එතකොට ඒක අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට අර මෙහෙම ලියා ගන්න පුළුවන්. ඔන්න ඔය නීති කීපය තමයි අත්‍තරම කිව්වොත් දර්ශක කියන පාඩමේ තියෙන්නේ. ලග්ගණක පාඩමට යනකොට තව නීති කීපයක් එනවා. වෙනම නීති කීපයක් එනවා. මේ පාඩම සාමාන්‍යයෙන් ලේසි පාඩම්. එහෙනම් ඍණ දර්ශක ධන දර්ශක කිරීම. දෙකේ ඍණ දෙවෙනි බලය යටට ගේනවා. තුනේ ඍණ දෙවෙනි බලය උඩට ගෙනියනවා. එතකොට උඩ යට මාරු කරන්න තියෙන්නේ. මේක උඩට ගිය ගමන් ධන වෙනවා. මේක යටට ගිය ගමන් ධන වෙනවා. මේක තුනේ දෙවෙනි බලය. ඍණ දෙවෙනි බලය උඩට යනවා. ධන දෙක වෙනවා. දෙකේ ඍණ දෙක පල්ලෙහාට එනවා. දෙකේ ධන දෙක වෙනවා. මම කියපු එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිනේ? දැන් ඉතින් සරල වැඩක් තියෙන්නේ. මහා ලොකුට හිතන්න දෙයක් මේක නෑ. මම මෙහෙම ගන්න. මේක මෙතනින් එහාට හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම ඊටම පහසු විදියට ගන්නවා. 3 වර්ගේ 9යි. 6 වර්ගේ 36යි. 2 වර්ගේ 4යි. 3 තුන්වෙනි බලය 27යි. අගේ හොයන්න තියෙන්නේ 9ට 1යි 27ට 3යි. ඕම කපන්න පුළුවන් මෙතන ගුණ කිරීමක් තියෙද්දි විතරයි. නැත්තම් කපන්න බෑ. හරිනේ? උඩට වෙන්නත් ඕනේ 36ට 9යි 4ට 1යි. තව කපන්න පුළුවන් 3ට 1යි 9ට 3යි. උත්තරේ එනවා උඩ එක් වාරයක් 3 3යි.
මෙන්න මේ ගැටලුවේ පිළිතුර වෙන්නේ 3යි. මහා ලොකු ගැටලුවක් වගේ පෙවුනට දර්ශක නීති කිහිපයක් හරි විදියට යෙදුවොත් මේ ගැටලුව ඉතාමත් පහසුවෙන් අපිට විසඳන්න පුළුවන්.